අයිබෝවන් සුබ දවසක් වේවා. ඉතින් අද මට මං ඉතාලියේ පුරා මේ සැරිසරන ගමනේ මගේ සුසර YouTube channel එක හරහා මට කතාන් පුරවලට මං ආපු වෙලේ මට හම්බුණා සුන්දර චරිත දෙකක්. ඉතින් Miss Global 2025 in Sri Lanka අයිබෝවන්. 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 ඉතින් හරි ආදරෙන් කතානේ පුරවලට පිළිගන්නවලු. Thank you. Thank you. Thank you. ඉතින් අපිට හඳුන්ලා දෙමුද ඔය දෙන්නගේ සම්පූර්ණ නම් දෙක? මම බොනාර වික්‍රමසිංහ. මම ඡාලේටන්. ඉතින් සුන්දර ගැහැණු ළමයි දෙන්නෙක් අපි අද මේ දෙන්නව කතා කරන්න එන්න හේතුව Miss Global 2025. ඉතින් ඔයා තමයි මං හිතන්නේ තේරුනේ. කොහොමද ඔයා මේක සහභාගී වුනේ? මම තමයි ඉස්සෙල්ලා Miss Globe ශ්‍රී ලංකා. මම තමයි first Miss Globe ශ්‍රී ලංකා වුණේ ගිය අවුරුද්දේ. ඊට පස්සේ මම National Costume Award එක දින්නා. ඊට පස්සේ මම මේ pageant එක දැක්කා. ඒගොල්ලෝ අලුත් girl කරේ crown කරන එක. ඊට පස්සේ ඒගොල්ලෝ හවුවට ආසද I participate when the Miss Global එක නැත්නම් Miss Sri Lanka for Europe. ඊට පස්සේ මම participate වුණා. ඊට පස්සේ මට ලොකු honor එකක් හම්බුණා Miss Global title එක දිනන්න ලංකාව වයස represent කරන්න internationally. ඒ වගේ දෙයක් අපි ලංකාවේ ගොඩක් දේවල් දැකලා තියෙනවා. නමුත් ඉතාලියේ ඉඳලා ඒ වගේ දෙයක් ජයග්‍රහණය මේ වගේ තරඟයක් ජයග්‍රහණය යනවාට මොකද කියන්න තියෙන්නේ? පිටරට කට්ටියට මේ වගේ chance එකක් දෙන්න ලංකාව represent කරන්න internationally එක ලොකු දෙයක් අපිට ලංකාවට ගිහලා කරන්න බෑ මේවා. ඒකින්ද මේ අපි students ලා ඉන්නවා workers ලා ඉන්නවා මෙහෙ. ඉතින් මේ වගේ organize කරලා කරන එක අපිට ලොකු උදව්වක් ලොකු honor එකක්. ඕකේ. ඉතින් මේ වගේ සුන්දර දෙයක් ලස්සන වැඩක් يعني මෙහි සංවිධානය කරේ කවුද ඉතාලියේ? උදිමත සිල්වා තමයි මේ organize කරේ. මේ pageant එක අපිට තිබ්බා Mr category, Mrs category and Miss category. කතා කරමු එහෙනම් ඔයාට මේ වගේ කියන්නේ ජයග්‍රහණයක් ලබා දීම පිළිබඳව ලොකු රුකුලක් දරපු ඇයට. Yes. කරමු. කරමු. එන්නක්කේ. අයිබෝවන් අක්කේ. අයිබෝවන් nice to meet you. Nice to meet you too. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ? හොඳයි ටිකක් මහන්සි මේගොල්ලත් එක්ක පොඩි වැඩ වගේක් කරන ගමන් ඉන්නේ. දැන් ඉතින් අපි වැකේෂන් කාලේ. මේගොල්ලෝ වද දෙනවද? නෑ නෑ වද දුන්නා නෑ හරිම හොඳ ළමයි. හරිම හොඳ ළමයිලු. ඉතින් අක්කේ මොකද කියන්න තියෙන්නේ මෙයයි කියන්නේ ඔයාගේ විදිහට ඔයා ඉස්සලම ඔයා හඳුන්වලා දෙමු නැත්නම් දන්න අය දන්නවා දන්නේ නැති අයත් ඉන්නවනේ. සමහරවිට මගේ YouTube channel එක බලන අය දන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරවිට දන්න අය අපි ඔයා හඳුන්වලා දෙමු ඉස්සලම. ඔව්. මම උද්දිමද සිල්වා. ඒ වගේම විශේෂම කිව්වොත් මම තමයි first Miss Sri Lanka ඉටලි වල pageant වලට සහභාගී වෙන්න 2012 ස්ටාර්ට් කරේ. ඒ වගේම තමයි මම කිරුළා දෙරවා වෙනෙතෝ පැත්තෙන් ඒ කියන්නේ වෙරෝනා වෙනෙතෝ දිස්ත්‍රික්කෙන් ඊට අමතරව Miss Universe Miss World වලට ටේක් පාර්ට් කරලා තියෙනවා. ඒව හරහා ටයිටල් අරගෙන Miss Sri Lanka Tourism International මාසයක් මැලේසියාවේ ලංකාව රිප්‍රසන්ට් කරලා තරඟ කරා 2014. ඒ කියන්නේ ලංකාවේනේ ලොකු ගේමක් ගහපු කෙනෙක්. ඔයා ඉන්නේ ඉතාලි වලද? ඉතාලි වල හැදුනේ ඉතාලි වල මම. ඒතර ජීවත් වෙන්නේ ඉතාලි වල? ඉතාලි වල හැදෙන්නේ. ඔව් ජීවත් වෙන්නේ. ලංකාවට යන්න ආසාවක් නැහැ? ලංකාවට යනවා වැකේෂන් වලට. ඕකේ. ඉතින් අපි දැන් මම මෙයාව නම් අඳුන්ලා දුන්නා. අපි මෙයාව අඳුන්ලා දෙමුද? ඔව්. මේ ඡායා මිස් ඉන්ටග්‍රේෂියෝනේ ඉන් ඉතාලියා 2025. ඕකේ. අයිබෝවන් ඡායා. අයිබෝවන්. කොහොමද ජීවිතේ? හොඳින් ගත කරනවා. මේ දවස්වල මේ වැඩ එක කාර්යබහුල වුණා. හැබැයි සතුටින් ගත සතුටින් ඉන්න බෑ ඉතින් අනිවාර්යෙන්ම. ඔව් ඇත්තටම සතුටුයි මේ ටයිටල් එක හම්බුනේ ගැන. ඉතාලියේ ඉඳගෙන මේ වගේ ලට ආඩම්බරයක් ගේන්න පුළුවන් විදිහේ වැඩකට සහභාගී වෙන්න හම්බුනේ ගැන. මේ pageant එක ගැන කිව්වොත් Miss Integration කියලා කියන්නේ integration ඒ කියන්නේ intercultural bonding ගැන කතා කරන ඒ ගැන බේස් pageant එකක් charity එක්ක related. ඉතින් ගොඩක් සතුටුයි ඒ වගේ pageant එකකට සහභාගී වෙන්න පුළුවන් එක ගැන. ඒ chance එක දුන්න ඇත්තටම ඉතින් බුද්ධිමාක්කගේ pageant එකෙන් ඒ title එක මට win කරන්න හම්බුනේ ගැන ඇත්තටම සතුටුයි. මොකද හිතුනේ මේ වගේ දෙයකට සහභාගී වෙන්න? මේ වගේ එකට සහභාගී වෙන්න හිතුනේ යුරෝප් වල මං ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉදදී මට ලංකාව රිප්‍රසන්ට් කරන්න ආසාවක් තිබ්බත් ඉන්ටර්නැෂනල් ස්ටේජ් එක මට ඒකට ඔපචුනිටි එකක් නැහැ. ඉතින් ලංකාවට ගිහිල්ලා ගොඩක් කල් ඉන්න අමාරුයි. ඒකින්ද මේ වගේ යුරෝප් එක අපිට ඇවිල්ලා ජීවත් වෙන ගමන් අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඇත්තටම සතුටින් ආඩම්බරෙන් අපේ රට රිප්‍රසන්ට් කරනවා. අනිවාර්යයෙන්ම ලංකාවෙන් කරන්න දෙයක් තියෙනවා නම් අපි හැමෝම එකතු වෙලා ඒ වගේ දෙයක් කරන එක ඒ කියන්නේ කොට ආඩම්බරයක්. අනිවාර්යයෙන්ම මේ යුරෝපේ ඉඳලා ඉතාලිය වල ඉඳලා මේ වගේ දෙයක් සංවිධානය කරන ඔයාටත් එකෙන්ම මගේ වචනේ කියන රෙස්පෙක්ට් එකක්. Thank you. Thank you. ඉතින් මේ දැන් මේ ලංකාවේ සාමාන්‍ය මේ වගේ දෙයක් වෙදි කියනවා මුදලට විකිනෙනවා. එතකොට තව පෞද්ගලික ඒක ඇත්තද? අපි ආමු අක්කගෙන්. ඒක ගැන මට අනිත් කට ගැන කියන්න බෑ. වෙන්න පුළුවන්. ඔයා එහෙමද?
නෑ මම එහෙම නෑ. අන්න හරි. අපි ආන දෙන ප්‍රශ්න කෙලින් අහන්න බෑ. ඔව් විශේෂයෙන් මේකට කියන්න ඕනේ මොකද මමත් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නිසා හැමෝම වීදම් කරලා හැමෝම මහන්සිලා හැමෝම කාලේ නාස්ති කරගෙන දේවල් කරගෙන එන්නේ. යුරෝපයේ තියෙන රටවල් වලින්. ඉතින් ඒක නිසා ඒක ගැන මම දන්නවා ඒ දුක මම විඳලා තියෙනවා. ඒක කවදා විකුණන්නේ නෑ. ඒ දුක විකුණන්නේ. මොකද අනිවාර්යෙන් අපි එළියට දකින්නේ දවසයි 2යි 3යි පැජන්ට් එකේ හැබැයි ඇතුලෙන් මම දන්න විදියට මාස ගණන් අවුරුදු ගණන් මහන්සි වෙන මේ වැඩේට. ඇත්ත. ඔව් දැන් තමයි හොඳම ටික පටන් ගන්න. දැන් තමයි හොඳම ටික පටන් ගන්නෙ. ඉතින් ඔයාට ගොඩක් සතුටු ඇති මම හිතන්නේ මේ දෙන්නටත් වඩා මොකද ඔයා දැන් 2025. ඔව් මම දවස් යනවා. මේ වගේ ලස්සන සුන්දර වැඩක් සංවිධානය කරේ ඔයා ප්‍රථම වතාවටද එහෙම නැත්නම් කලින් කරලා තියෙනවද? කලින් කරලා තියෙනවා ෆස්ට් ස්ටාර්ට් කරේ අපි 2019 කොවිඩ් කාලේ. ඉතින් ඒ ඉඳලා රයිවම ගිය අවුරුද්දේ ෆස්ට් මම ගත්තේ මිස් ග්ලෝබල් ෆ්‍රැන්චයිසිං කියන්නේ දෙන්න මේ යුරෝපය ඇතුළත දෙන්න පුළුවන් ලොකුම පැජන්ට් එක ඉන්ටර්නැෂනල් යන්න. මිස් යුනිවර්ස්, මිස් අර්ත්, මිස් ඉන්ටර්නැෂනල්, මිස් වර්ල්ඩ් ඔක්කොම ලංකාවේනේ. ඒ වගේම මිස් ග්ලෝබල් කියලා යන්නේ ලොකු පැජන්ට් එකක්. රටවල් 80 ගාණක් යන පැජන්ට් එකක්. ඉතින් දෙන්න පුළුවන් හොඳම පැජන්ට් එක යුරෝපයේ මේක. මට සතුටුයි ගිය අවුරුද්දේ පටන් ගත්තේ අපි සඳුනිගෙන් එයා නාපොලි ගර්ල් කෙනෙක් මං හිතන විදියට දැනට ගිහිපු පුෂ්පිකාගෙන් පස්සේ උසම මොඩල් උසම මිස් ඒකගේ උස 1.85ක් අපි අනිවාර්යෙන් එයාගෙත් වීඩියෝ එකේ ෆොටෝ එකක් දාමු මට ඒ ෆොටෝ ලැබෙන්න ඔයා සලස්සන්න මේ දෙන්නගෙත් ඔයාගෙත් ඒ වගේම ඔයා 2000 කීයද කිව්වේ ස්ටාර්ට්ද ඔව් මම ස්ටාර්ට් කරේ 2019 ස්ටාර්ට් කරේ මේක 2019 ඉතින් මේ වගේ අර ලංකාවේ තිබ්බට ලංකාවෙන් පිට ඉන්න එක්කෙනෙක්ට ඒ කියන්නේ ඔෆ් කන්ට්‍රි එකේ ඉන්න එක්කෙනෙක්ට මේ අයට මේ වගේ වැඩක් සංවිධානය කරන්න ලංකාවට යන්න එන්න හරි අපහසුයි. ඒ වගේ දෙයක් තියෙද්දි මේ ඉතාලියේ මේ විදියට සුන්දර විදියට වැඩේ සංවිධානය කරලා දෙන ගොඩක් සතුටුයි. ඔව් ඇත්තටම මම ඒක කියන්න ඕනේ මොකද මම ගොඩක් දුක් විඳා මගේ අම්මයි තාත්තෙන් ඈත් වෙලා අවුරුදු ගණන් ගිහිල්ලා ওই පැජන්ට් වලට ඔක්කොම ලංකාවේ ජීවත් වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා තමයි මම මේ වගේ දේවල් ලේසි වෙන්න පටන් ගත්තේ. මොකද මේගොල්ලන්ට කියලා ලංකාවේ ජීවත් වෙන්න ඕනේ නැහැ. මෙහි ස්ටඩි කරන ළමයිට ලංකාවේ ජීවත් වෙන්න බැහැනේ කොහොමද ඒගොල්ලෝ ගොඩක් කල් ඒ ෆීල්ඩ් එකත් එක්ක යන්නෙත් නැහැ. ඉතින් මෙහි ගොඩක් හොඳ හයි ස්ටඩි කරන ළමයි. ඉතින් ඒගොල්ලන්ට chance එකක් දෙනවා කෙලිම ඉන්ටර්නැෂනල් යන්නේ. ඒ වගේම තමයි අපි ෆේමස් කට්ටියත් එක්ක මේගොල්ලන්ට ගැවසෙන්නත් ඉඩ තසල්සා දෙනවා. මේ අපි මෙහෙට අවිලා තියෙන්නේ තීම් සෝන් එකට දිනේෂ් කරනගේ තීම් සෝන් එකට. ඕකේ හරි තීම් සෝන් එක ගැන අපි පොඩ්ඩක් කියමුද? ඔව් තීම් සෝන් එක මේ අවුරුද්ද කරන්නේ දිනේෂ් ගමගේ ඉස්සලා තීම් සෝන් එක සෙන්ටිග්‍රේඩ්ස්ලා කරේ අපි. ඉතින් දිනේෂ් කට්සිය අපි මිලානෝ වල කරා. අපි සමහර ගර්ල්ස් දෙන්නෙක් බොයිස්ලාත් එක්ක. දැන් ෆිනිෂින් එක අපි කරන්නේ මෙහි අපේ කවින්දි මිස් යුරෝප් ශ්‍රී ලංකා. එයාගේ තාත්තට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේ තමයි මලිෂා අක්කා අපේ හිටපු ඩෙලිගේට් කෙනෙක් මේ අවුරුද්දේ. ඉතින් මිසිස් කෙනෙක්. ඉතින් ඒ දිනට ස්තුතිවන්ත වෙන්න අපි සිලෙක්ට් කරගත්තා කතානියා ලස්සන සිටි එකක්. සිසිලිය කතාන ඉතින් කතානේ තරම් නෙමෙයි තව යන සිරකුස රගුස මෙසීනා තව ඕන තරම් දැන් තියෙනවා බලන්න ඔයාලට. ඉතින් දැන් මං හිතන්නේ දවස් කීයක් ඉන්නවද මෙහි? මම නම් 22 යනවා. ඔයා 22 විතර අනිත් ඔයා 26 26 විතර ඔයා 21 21 22 ඉතින් තුන් දෙනාම යනවා. ඉතින් බොයිස්ලාත් ඉන්නවා තාම මේගොල්ලොත් යන්නේ ළඟදී ඒගොල්ලොත් යනවා. ගොඩ ඔක්කොම වගේ ආවා කට්ටියම. ඉතින් මොකද හිතෙන්නේ දැන් මේක ඉවරයිනේ දැන් ඔයාලා මේ වැඩේ සංවිධානය කරලා ඒ කියන්නේ තරඟ තෝරලා දිනලා ඉවරයි. ඉතින් මෙතනින් පස්සේ මොකද වෙන්නේ? දැන් තමයි අමාරුම ටික එන්නේ. ඔයගොල්ලන්ම ප්‍රෙපෙයාර් කරන එක. ඇඳුම් පැත්තෙන් ක්වොලිෆිකේෂන් පැත්තෙන් කතා කරන පැත්තෙන් ඔක්කොම ටික හදලා දැන් තමයි වර්ක් එක පැත්තෙන් මේගොල්ලන්ට මේ ඒ වගේ මේගොල්ලන්ට යන්න ඕනේ. මොකද මේගොල්ලන් සිලෙක්ට් කරලා තියෙනවා ඉන්ටර්නැෂනලි කොරියෝග්‍රැෆි කරන කොහොමද කොරියෝග්‍රැෆර්ස්ලා. ඒක මැක්සියුම් අපිට ලංකාවටවත් තාම සෙට්ලා නැහැ. ඒක අපේ වාසනාවට එයා යුරෝපයට එනවා. ඉතින් යුරෝපේ හරහා අපිට එයාව කන්ටැක්ට් කරගන්න හම්බ වුණා. ඒ වගේම එයා හරහා අපි මේ දේවල් ලොකුට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ටයිටල් එකක් ඕනේ මට. හරි. ඉතින් ඔයාට මොකද කියන්න දෙන අක්කා ගැන? මට හරි සතුටුයි මේ ඕගනයිසේෂන් එකට ගොඩක් ඩෙඩිකේෂන්ලි ටයිම් ඇන් ඔක්කොම අරගෙන අපිට මේ වගේ ලොකු උදව්වක් කරන එක. එයා ගැන හිතන්නේ නැතුව මහන්සි වෙලා අපිට ගොඩක් ලොකු හෙල්ප් එකක් දෙනවා. අනිවාර්ය ලොකු කැපකිරීමක් කරනවා කියලා මටත් පේනවා. අපිත් එක්කමයි ඉන්නේ හැම වෙලේම ඕන දෙයක් තියෙනවා නම් යට කතා කරන්න පුළුවන්. රෑ වුණා උදේ වුණා කෑ හැම වෙලේම ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. ටිකක් එනවා ප්‍රශ්න. අකිකරු වෙනකොට මේන්ටේන් වෙනකොට මහන්සි වෙනකොට හිතුවක්කාර වෙනකොට ටිකක් ප්‍රශ්න තියෙනවා. උදේ ඔයා සැර වෙනවද? ඔව් සැර වෙනවා. සැරයි. හොඳටම සැරයි. මූණෙන් පේනවා. ඔයාට මොකද කියන්න දෙන අක්කා ගැන? චන්ඩි කිව්වත් වගේ අක්ක ඇත්තටම ලොකු කැපකිරීමක් කරනවා අපිට අපේ හොඳට අපිට දෙයක් කිව්වත් කියන අපේ හොඳට හැම වෙලේම වෙලාව ඒ ගැන බලන්නේ නැහැ. මෙසේජ් එකක් දැම්මත් හරි ඉක්මනින් රිප්ලයි කරනවා.
එයාගේ ෆැමිලි එකේ අයත් එක්ක ඇවිල්ලා හිටියත් වැඩේ කරන්න ෆැමිලි එකේ අයද ඇවිල්ලා දින්නේ නැද්ද කියලා නෑ අපේ වැඩ වෙනම කැප වෙලා අපිට දැන් මේ ටීම් සෝන් එක උනත් කරන්නේ අපිව ලංකාවේ කට්ටියට හඳුන්වලා දෙන්න. දිනේෂ් ගමගේ වගේ ප්‍රසිද්ධ ආස්ගෙනගේ මියුසික් වීඩියෝ එකකට අපිව මේ වගේ විෂුවල් එකක් කරන්නේ අපිව එන්ගේජ් කරන්න ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකත් එක්ක. ඉතින් ඒ වගේ ගොඩාක් අපි වෙනුවෙන් කැපකිරීම කරනවා. අපි නිසා කැප වෙලා ඉන්නවා. ඒක ඇත්තටම ගොඩාක් ස්තුතියි. අපිට ලංකාවට යන්න බැරි වුණත් ලංකාවේ තියෙන කට්ටිය මෙහෙට ගෙනලා හරි මොකක් හරි කරමු. අනිවාර්යෙන් ඒව තමයි කරන්න ඕන. ඉතින් එහෙනම් අවසාන වශයෙන් ඔයාලට මේ පැජන්ට් එකට ස්තුති කරන්න තියෙන්නේ කාටද? එතකොට මේ ගමන ගැන දුෂ්කරකම් ගැන හැමදේම වචන දෙකකින් කෙටියෙන් කියමු. ස්තුති කරන්න ඕන මරිෂක්කට කවින්ද තාත්තට ඒ වගේම තමයි මේ කට්ටියගේ අම්මලා තාත්තලට ෆස්ට් විශේෂයෙන්ම අනිවාර්යෙන් මොකද දෙමාපියන් දුන්නේ නැත්නම් ඉවරයි. ගෙදර තමයි. ඊට පස්සේ මේගොල්ලන් හැමෝටම ඒ වගේ මගේ අම්මට මගේ බබල් දෙන්න බලාගෙන ඉන්නවට ඒක තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට විශේෂම ස්තුති කරන්න ඕනේ. ඒ වගේම මේක ලස්සන එක්ස්පීරියන්ස් එකක්. හොඳ වැඩක්. විශ් කරනවා ඉදිරියට ලස්සනට සක්සස් මේ විදිහේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට. දිගට. ඔයාලට කාටද ස්තුති කරන්න තියෙන්නේ? උදිමාකට ස්පෙෂලි අනිවාර්යෙන් යාට ස්තුති කරන්නද කාට ස්තුති කරලා තරන්නේ නැහැ නේ. එයා තමයි මේන්. මගේ අම්මයි තාත්තයි මගෙත් එක්ක අයියත් එක්ක මේ මගේ ටයිම්ලි තැන්ලුයිත් එක්ක යන එකට මට ගොඩක් ස්තුති කරනවා මගේ අම්මයි තාත්තයි අයියට. ඉතින් චායල ඔක්කොම මේ ගර්ල්ස්ලා අපිත් එක්ක හිටියේ බොයිස්ලා බොයිස් හෙල්ප් කරනවා වතුර එහෙම යනකොට ෂූට්ස් වලට අපේ බෑග්ස් කරගෙන යනකොට ඉතින් අනිවාර්යෙන් දැන් බොයිස්ලාගේ දාන්න ඕන දැන් මේක බලන් ඉන්න අය අනිවාර්යෙන් දැන් මේ කමෙන්ට් එකක් හරි දායි නැත්තම් මගින් හරි දාලා ඔයාලට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද නෑ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ ඔයාලට කාටද අවසාන වශයෙන් ස්තුති කරන්න තියෙන්නේ ඉස්ලාම් උද්දිමාකට ඒ වගේම මගේ පවුලේ අයට මගේ බොයිෆ්‍රෙන්ඩ්ටත් ඇත්තටම තැන්ක්ස් කරනවා. ඒ කියන්නේ ඔයාලට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියනවා මං අහන්නත් කලින් කෝ නැත්තම් ප්‍රශ්නයක් ඇති වෙන ඉඳා. අනිවාර්යෙන් කියන්න ඕන එයා ඇත්තටම මෙන්ෂන් කරන්න ඕන අපේ අම්මට තාත්තට පවුලේ අයට කාර්යබහුලයි ගොඩක්. ඉතින් බොයිෆ්‍රෙන්ඩ් තමයි හැමදේටම එන්නේ. එයා සපෝට් කරනවා වීඩියෝග්‍රැෆි වලින් උත් අපේ බෑක් ස්ටේජ් වීඩියෝස් කරන්න. ඉතින් ඒවද මගේ මොන හරි ප්‍රශ්නයක් වුණත් හැමදේටම එයා ඉතින් මාත් එක්කම ඉන්නවා. එයාට ගොඩක් තැන්ක්ස් කරන්න ඕන. පවුලේ අයට උද්දිමාකට හැමෝටම. ඇත්තම කිව්වොත් මගේ බොයි ගොඩක් හෙල්ප් කරා. ඒ වගේ අපිට යන්න කරන්න අපි මම එච්චර දන්නේ නෑ තැන්. එයාට ලොකු නොලෙජ් එකක් තියෙනවා සිටි පැත් කොහොමද කරන්න කියන එක. ඒ වෙතන හෙල්ප් කරා. ඒ වගේම අපිට ලොකු සපෝට් එකක් දෙනවා පබ්ලිසිටි එක පැත්තේ. අපි එන්න ගියමුද ඔයාගේ පෙම්වතාට බොයිෆ්‍රෙන්ඩ්? අනිවාර්යයෙන්ම හැමදාම වගේ හැපැත්තෙන් ඉන්නවා. ආයිබෝවන් එන්න. ආයිබෝවන් නම මොකද්ද? නුවින්ත. ඉතින් ඔයාත් ඉන්නේ ඉතලි වලද නැත්නම් වෙන කොහෙද රටක? So මම අවුරුදු 16ක් ඉතාලියේ හිටියේ නාපොලි වල. දැන් අවුරුදු 9කින් නම් මම ලන්ඩන් ඉන්නේ. ලන්ඩන්. ඉතින් මොකද කියන්න දෙන්නේ ඔයාගේ ආත්මීය පෙම්වතිය ගැන? ඔව් sorry English පොඩ mix කරන්න පුළුවන්ද? Okay, no problem. The only thing I can say is that I'm extremely proud of her. You know, when you see the people that you love go further in life, you know, ඒක තමයි ඉතින් තියෙන ලොකුම satisfaction එක. Even more than තමන්ගේම success එකට වඩා when you see your loving people around you being successful is the best. And it goes to her as well. She's like family as well. She's a very close friend. So I'm so happy about both of their successes. අනිවාර්යයෙන්ම perfect. ඉතින් ඔයාට මොනවද තව කියන්න තියෙන්නේ අක්කා ගැන? Oh, if it wasn't for Uddima Akka, they wouldn't be, you know. අනිවාර්යයෙන්ම මුකුත් නැහැ. Yeah, නැත්තම් මුකුත්ම කරන්න බෑ. So ලොකුම thank you එක යන ඉතින් අක්කට තමයි. And we look forward for many more projects together. ඉතින් අනිවාර්යයෙන්ම ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් මෙහෙම ගත්තම සමහර බොයිෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා ගර්ල් තද්ද කරලා හිර කරලා ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ උඹ ඉන්න ඕන ගෙදරටලා මං කියන දේ අහගෙන ඉන්න ඕන එහෙම නැතුව මැරි කරන්නත් කලින් මේ වගේ සපෝට් එකක් දෙනවට කොල්ලෙක් විදිහට රෙස්පෙක්ට් මචං එහෙනම් තවත් මේ වගේම දිරිය කාන්තාව එක්ක හම්බ වෙනකන් අදට සමු දෙන්නම් මම සුස්තරේලා හිඳුසන් ජයවා ජෙසුවිටයි